මේක බලන්න දැන් මේ කාලේ මේ ඔක්තෝබර් මාසේ බලන්න ගස්වල පාට වෙනස් වෙලා තියෙන ලස්සන. අද දවසම ඉරේලිය නැහැ මොකද දැන් ඕටම් එක නිසා. මොකද ලබන මාසේ දෙසැම්බර් වෙනකොට වින්ටර් එක. බලන්න පාර දෙපැත්තේ තියෙන ගස්වල පාට වෙනස් වෙලා කහ පාට රතු පාට. හරිම ලස්සනයි මේ පාට ඕටම් එකට. අර දකුණු අත පැත්තේ තියෙන ලොකු විශාල ගහ රතු පාටට. අද ඉරු එළිය නැති නිසා ඇත්තටම වීඩියෝ එක ගොඩක් අඳුරුයි. මේ පාර තමයි හැරෝ රෝඩ් එක. ලොරියක් යනවා මේ ලියුම් ගෙනියන ලොරියක් තැපැල් දෙපාර්තමේන්තුවේ කේවල ඔයාලට පෙනේ මෙතන දකුණු අත පැත්තේ තියෙනවා ටිකක් කණුවක කහ පාට බොක්ස් එකක් ටිකක් මේ ලයිට් කණුවට දකුණු අත පැත්තේ ලයිට් කණුවට එහායින් දැන් පහුනේ යන්නේ ඒක තමයි කැමරාව ස්පීඩ් කැමරාව 30ට වැඩි වේගෙන් ගියොත් ටක් ගාලා ෆොටෝ එකක් වදිනවා. බලන්න ලංකාවේ අයත් මේ වගේ නීතිගරුකව ඒ කියන්නේ රෙඩ් ලයිට් එකේ ග්‍රීන් ලයිට් එක ඔන් වෙනකන් ඉඳලා එහෙම නීතිගරුකව ඩ්‍රයිව් කරනවා නම් කොච්චර හොඳයිද? ඇක්සිඩන්ට් අඩුයි හැම කෙනාටම එතකොට තියෙනවානේ මේම අයිතියක්. පාර ක්‍රොස් කරන කෙනාට එතනින් ක්‍රොසින් රෝඩ් එක ඩ්‍රයිව් කරන කෙනාට අපේ රටේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී. තමන්ගේ වැඩේ කරනොත් ඇති. එහෙම හිතාගන්නේ තමන් විතරයි පාර යන්නේ. තමන්ට විතරයි හදිස්සි. එහෙම හිතාගන්නේ අපේ රටේ මේ වාහන පදින්නේ. ගොඩක් මිනිස්සු බස් පවා රේස් දුවලා තමන් විතරයි හම්බ කරන්නේ. පුදුමාකාර මේ තර්කකාරී හැඟීමක් නේ තියෙන්නේ හැම කෙනා ගැනම. පුදුම ආත්මාර්ථකාමී හැඟීමක්. බෞද්ධ රජක් වුණාට මේ ජීවත් වෙන මිනිස්සු ළඟ බෞද්ධ දර්ශනේ ගෑවිලාවත් නැහැ.
මේ රටේ මිනිස්සු එහෙම නැහැ. දැන් අපි පිට රටකින් ඇවිල්ලා මේ පදිංචි වෙලා හිටියත් මේ රටවල් වල විදියට හැඩ ගැහෙනවා. ඒ කියන්නේ ගරු කරනවා නීතියට, මනුස්සත්වයට. අනිත් එක ඉතින් වැඩි හරියක් මේ අපිට ඕන විදියට එහෙම හිතුමතේට ඕනකම තිබුණත් මිනිස්සුන්ට ඩ්‍රයිව් කරන්න බෑ. මොකද කැමරා තියෙනවා. ඒකේ ෆොටෝ එකක් එක්ක ඔක්කොම දඩකොලයක් පයින් එකක් ගෙදෙට්ටම එනවා. දවස් 14ක් ඇතුළත පයින් එක දැන් පවුම් 65ක්. දවස් 14ක් ඇතුළත ගෙව්වේ නැත්තම් පවුම් 130ක් වෙනවා. දවස් 28ක් ඇතුළත 130 ගෙව්වේ නැත්තම් 260ක් වෙනවා. ඒ වගේ මේ ඉස්සරහ ඔයාලට පේනවා ඇති බොක්ස් ජන්සන් එක. මේක මොනම හේතුවකටවත් මේ මෙතන ඉර කපාගෙන ඉන්න බෑ. ඒ බොක්ස් ජන්සන් එකේ කහ පාට පොඩි හරි ඉරක් කැපුණොත් නවත්තගෙන හිටියොත් මේ දඩයක් එනවා ඒකටත්. මෙතන රෙඩ් සිග්නල් එක ග්‍රීන් වැටුණත් ඉස්සරහා අපි යන පාරේ අපිට වාහනේ දාන මෙතනින් බොක්ස් එක ඉවර වුණාම බොක්ස් ජන්සන් එක එතන අපේ වාහනේට දාන්න ඉඩ නැත්තම් ට්‍රැෆික් එකේ වාහන ඉර වෙලා නම් අපිට යන්න බෑ. අපි ඉන්න ඕන ඉන්න තැනම ග්‍රීන් ලයිට් එක වැටුණා කියලා මෙතන ඉඩ නැත්තම් මේ යන්න බෑ. එහෙම ගියොත් නවත්තගෙන ඉන්න වෙනවනේ බොක්ස් ජන්සන් එකේ. එතකොට ඉතින් දඩ කොලයක් වැටිනවා. දැන් මේ බොක්ස් ජන්සන් එකේ ඉන්න පුළුවන් හේතුව මම දැන් දකුණට දාන පාර ට්‍රැෆික් එකක් නැහැ. ඒක එම්ටි. වාහන නැහැ. ඉඳ තියෙනවා. ඒක නිසා මට මේ වගේ වෙලාවට මේ බොක්ස් ජන්සන් එකේ ඉන්න පුළුවන්.